අයිබෝවන් දුවල පුතාලට මම කලින් ගීමල්ලයි වැඩසටහනේ රාග් යමන් රාග විස්තරය සහ සර්ගම් ගීතය ඔයගලන්ට මම ගායලා පෙන්නුවා. අද මම ඔයගලන් වෙනුවෙන් යමන් රාගයේ චොටා ක්‍යාල්, ඒ කියන්නේ මධ්‍යලය ගීතය සහ තාන්ස් දෙකක්, කෙටි තාන් එකක් සහ දිග තාන් එකක් කොහොමද අපි નિયમિત තබ්ලාවට, ඒ කියන්නේ ත්‍රිතාල තාලයට නියමාකාරයෙන් ගැයෙන්නේ කියන එක පෙන්වන්නයි හද මේ ඉදිරිපත් කරන්නයි හදන්නේ. හොඳයි දුවේ පුතේ, අපි කොහොම නමුත් යමන් රාගයේ ආරෝහණ මුලින් ගායනා කරමුකෝ. ඔයගලන්ට දැන් මතක ඇතිනේ, ඔයගලන් ඊයසුමානේ බලන්න ඇති. ඒක නිසා අපි ඒක නැවත මතක් කරමින් යමන් රාගයේ ආරෝහණ ගායනය කරලා මම ස්වර ප්‍රස්ථාරයට යනවා චොටා ක්‍යාල් එකේ. ගායනා කරන්නේ චොටා ක්‍යාල් එකේ මධ්‍යලය ගීතයේ මේ හින්දි ගීතයක් අද ගායනා කරන්නේ. ඒ චොටා ක්‍යාල් එකේ ස්වර ප්‍රස්ථාරය මම දුවල පුතාලට මුලින්ම ගයන්නවා. දැන් ඔය මං ගැයුවේ චොටා ක්‍යාල් එකේ ස්වර ප්‍රස්ථාර. දැන් මම දුවල පුතාලට හින්දි ගීතේ චොටා ක්‍යාල් එක ක්‍යාල් ගායනය කරන්නයි හදන්නේ. හොඳයි, අපි බලමු දැන් තබ්ලාවේ දා දින් දින්දා කියලා තමයි අපි ගීතේ පටන් ගන්න ඕනේ. එහෙම නැත්නම් අපි ගායනය කළොත් මුලින්ම අපි කොටස් විභාග දෙකක් ගියාට පස්සේ තමයි තබ්ලා එක අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. හොඳයි, එහෙනම් බලමුකෝ දැන් චොටා ක්‍යාල් එක ගීතේ වචන කොහොමද ගෑන්නේ කියලා. Ma
හොඳයි දුවේ පුතේ. එහෙනම් අද අපි ඔය කලේ රාග් යමන්, චොටා ක්‍යාල් සහ තානාලංකාර දෙක. එහෙනම් නැවතත් ලස්සන ගීමල්ලයි වැඩසටහනකින් ඔයගලන් එක්ක එකට එකතු වෙන්නට එනකල් ඔයගලන් හැමෝටම ආයුබෝවන්. ආයයි තරු කැට ගීමල්ලයි